හෙලෝ සුපර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ලෝකවාසී ඔබ සියලුම දෙනාට අද බියුටි මොනෝදයා channel එක තුලින් ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඕගොල්ලන් වෙත අරගෙන එන්නේ ඉතාමත් රසවත් ඩ්‍රින්ක් එකක් හදාගන්න හැටි කියලා දෙන්න. ඒක විශේෂිත ඩ්‍රින්ක් එකක්. ඒ ඩ්‍රින්ක් එක අපි පානය කිරීමෙන් අපේ ඇස් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇස්වල පෙනීම ඉතාමත් හොඳට රැක ගන්න පුළුවන්. අවුරුදු 30 35 වෙනකොට 40 ඇඳිරිය කියලා එනවා. ඊට කලිනුත් එක හේතු නිසා ඇස්වල පෙනීම දුර්වල වෙනවා. ඊට අමතරව සුද එනවා. ඒක විදිහේ අසාධන ඇති වෙනවා අපේ ඇස්වල. අපි මූණට ඔළුවට අත්පාවලට කරාට විතරක් මදි. අපිට අත්‍යවශ්‍යම දේ තමයි අපේ ඇස් දෙක. ගොඩක් දෙනෙක් කියනවා කලන්තයක් වගේ හැදෙනකොට ඇස් නිලංකාර වෙනවා. මොකද ඒකට හේතුව ඇස්වල තියෙන ශෛලමය ශක්තිය සහ ස්නායු දුර්වල වෙලා. වයසට යනකොටත් ඒ වගේ. ගොඩක් වෙලාවට ඇස් අරගෙන ඉන්න බෑ. නිතරම ඇස් පිය වෙනවා. 65 75 වෙනකොට ඇහැ මෙන්න මෙහෙම ඇරලා බලන්නේ. පොත් බලන්නෙත් මෙහෙම ඇහැ අරගෙන. ස්පෙක්ස් දානවත් හරියන්නේ නැහැ. ඉතින් අපිට ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් තියෙනවා. මේ ඩ්‍රින්ක් එක ගොඩක් පානය කරනවා කොරියාව, ජපානය, ඉන්දියාව වගේ කියන රටවල් වල. මොකද අපේ රටේ බහුලව තියෙන දේවල් වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැති එක තමයි මේකට හේතුව. අමාරුම දේවල් නෙමේ සොයා ගන්න තියෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම පහසුවෙන්ම අපිට සොයා ගන්න පුළුවන් දේවල්. අපිට තියෙන නිසා අපිට නිතරම සොයා ගන්න පුළුවන් වුණාට අපේ දේ අපි අගය කරන්නේ නැහැ. ඇස් මොකක් හරි පොඩි දෙයක් වෙනකොට ඇස් වලට ලික්විඩ් වර්ග දාන්න පුරුදු වෙලා තියෙනවා. මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල විවිධ රටවල් වලින් ඇවිල්ලා කට්ටිය ජීවත් වෙනවා. ඒගොල්ලෝ සුපර් මාකට් එකකට ආවත් විශේෂයෙන්ම මේ එළවලු වර්ගය ගන්නවා. මේ ඩ්‍රින්ක් එක හදන්න. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි මමත් ඉගෙන ගත්තේ කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේ ඩ්‍රින්ක් එක හදාගන්න මේ නිමිති අපි පාවිච්චි කරනවා. ඒ වගේම මේ කැකිරි. මේ කැකිරි නිමිතිත් ඉතාමත් ගුණාත්මක අපේ ශරීරයට ඇස්වල පෙනීම වැඩි දියුණු කරගන්න සහ කොලාජන් ශරීරයට එකතු කරගන්න. මේ නිමිති වල යකඩ අඩංගු විටමින් වර්ග අඩංගුයි. මේ ඩ්‍රින්ක් එක හදලා ඕගොල්ලෝ සුමායට දවසක් බොන්න මාසයක් දෙකක් බොනකොට ඇස්වල පෙනීම හොඳින් ලැබිලා සම පැහැපත් වේ. දුලන සමක් ඕගලන්ට ලබා ගන්න පුළුවන් මේ වගේ අන්තර්ගත විටමින් වර්ග නිසා. ඊට අමතරව මේ ජින්ජර් ඉඟුරු මෙම ඉඟුරු මිශ්‍ර කළ හැදුවහම මේ ඩ්‍රින්ක් එක හරිම රසයි වගේම තවත් ශරීරයට ගුණාත්මකයි. මේ ලෙමන් ගෙඩියනුත් මම භාගයක් විතර දානවා. මේ සේරම එකතු කරලා මේ ඩ්‍රින්ක් එක හදලා ඔයගලන්ට බීලම පෙන්නන්නයි හරිම රසයි මේ ඩ්‍රින්ක් එක. ඇඟේ ලේ පිරිසුදු වෙනවා. අපේ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ඩ්‍රින්ක් එකේ තියෙනවා පොටෑසියම්, යකඩ, විටමින් C, විටමින් D ඇතුළු සියලුම විටමින් වර්ග අඩංගු නිසා ඔයගොල්ලෝ හදලා බීලම බලලා කියන්නකො කොහොමද කියලා. මේක හදන්න කලින් මම ඔයගලගෙන් අද ආයාචනයක් කරා. subscribe එක නොලවී තියෙනවා නම් පමණ subscribe කරලා bell icon එක click කරන්න. මගේ වීඩියෝ අප්ලෝඩ් කර සැනීම ඔයගලන් වෙත ළඟා වෙන නිසා. වීඩියෝ එක අවසානයේට කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු කොහොමද මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ කියලා. මේ ටික බ්ලෙන්ඩර් එකට දාගන්නවා. ගොඩක් ලොකු හින්දා මම මේකෙන් කොටසක් පමණයි ගත්තේ. ඒ කැටිරිත් මේකට දාගන්නවා. ඊළඟට මේ ගන්නේ ජින්ජර් ඉඟුරු. ඊළඟට අපි එකතු කරන්නේ මේකට ලෙමන්. එකතු කරගන්නවා. දැන් මම මේ වීදුරෙන් දාන්නේ පිරිසුදු වතුර. මේක හොඳින් බ්ලෙන්ඩ් කරනවා. ගන්නවා. ඉඟුරු සහ ලෙමන් රසත් එක්ක
අමුතුම රසක් තියෙනවා. ඔයගොල්ලොත් හදලා බීලා බලන්නකෝ. මම ඔයගලන්ට හදලා බීලම පෙන්නුවා. කොහොමද මේ ඩ්‍රින්ක් එකේ පෙන්නුම සහ රසවත් භාවය සහ ගුණාත්මක බව. ඒ වගේම මේ වගේ නැවුම් එළවලු වලින් ෆ්‍රෙෂ් පිට ඩ්‍රින්ක් එකක් හදලා බීලා බලන්න. ඔයගලන්ගේ ඇඟට ලැබෙන සහනය මොකද කියලා උත්‍රාසාදන බලාගෙන සිටිද්දිම නැත්තටම නැති වෙලා යනවා. ඉතින් මම නැවතත් ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා මට මේ තාක්කල් ඔයගලන්ගේ subscribe එක නොලැබී තියෙනවා නම් පමණක් subscribe කරලා bell icon එක click කරන්න වීඩියෝ එකේ ගුණාත්මක භාවය ගැන කියලා මට ලස්සන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අද ඔයගලන්ගෙන් සමුගන්නම්. Thank you.